ආයිබන් සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම අද මානසික සුවය මගේ channel එකෙන් ඔබට පෙන්වන්න හදන්නේ වෙනස්ම දෙයක්. මේ තමයි ගැමි විදියට ඔබට ලබා දෙන්නේ කොහොමද ඉතින් අද මගේ channel එකෙන් වෙනස්ම දෙයක් පෙන්වන්න සූදානම්. අද රාත්‍රී ආහාර වේලට මා මොනවද විශේෂයෙන්ම හරි ලස්සනට හරි ප්‍රණීතව හදාගත්තු කෑම ටිකක්. මේක ගැමි විදිහට කියන්නේ අපි හදාගත්තු කෑම වේලක්. අපි බලමු කොච්චර රසට අපේ නෝනා කෑම ටික වෙලා තියෙනවද කියලා. ඉතින් අලුත්ම විදිහට ඔබට අද මානසික සුවය channel එකකින් පෙන්වන්න හදන්නේ. අද කෑම වේල බලමු කොහොමද ඔබටත් මෙන්න මේ වගේ කෑම වේලක් හදාගන්න කොහොමද කියලා. ඉතින් මට පේනවා කහපත් මටට කෙලක් තුනනවා. ඉතින් මානසික සුවය channel එකේ මම හැමදාම වෙනස් දේවල් අරන් ඉන්නේ. ඉතින් අදත් එහෙමයි. අද රාත්‍රී ආහාර වේල නේද සුදුනෝන කොහොමද හදාගන්න තියෙන්නේ, මොනවද හදාගත්තේ අපි බලමු. ඉතින් මුලින්ම කහපත් මත කහපතක් සුදුහාල් මම හිතන්නේ කහපත් සුදුහාල් වලට තමයි කහ මිශ්‍ර කරලා සුවඳ හරි අපූර්ව සුවඳක් එනවා. ඉතින් ඒ වගේම තමයි කොකුල් මස් බදලා වේලෙන්න උයලා තියෙන්නේ. කොකුල් මස් ඔබට පේන්නේ නැති චිකන්. ඉතින් ඒක නිසා අපි බලමු රාත්‍රී ආහාර වේල අද මානසික සුවය channel එකකින් අපි කොහොමද ඔබත් මෙන්න මේ විදිහට එකතු වෙන්නේ. මෙන්න මේ විදිහට අවුල සිරු දරත් එක්කම ආහාර වේල කෙටියෙන් හරි දේශ ක්‍රමයට මේ බෝන්චි අද නැවුම් බෝන්චි ඔබට පේන්නේ නැති කොල්ලම කොළ පාටට එතකොට කහ පාට සුදුහාල් මතට චිකන් හදලා හරි කෙටි සමබර ආහාර වේලක් channel එකේ අපි බලමු. කටක් කාලා අනකන් ඉවසුමක් නැහැ. තාම දෙදෙනා එයාට බලමු මොනවද කියලා. ෂා පරිප්පුමාලුව ෂා ඉතින් ආයේ කියලා ඒතර සුවඳ ඒව ගැන කතා කරමු අපි මත්කට කාලා. ඉතින් තව තියෙනවා මේ ආහාර වලට සම්බෝල හරි ගලේ අඹරලා හරි අද හදපු සම්බෝල බලන්න. ඉතින් සම්බෝල අපි පොඩ්ඩක් පෙන්නමු නෝනා. මොකද සම්බෝල පෙවුන හරි අඩුවෙන් තමයි පෙවුනේ සම්බෝල. හරි අලුත් ගහන පපඩම් පපඩම් ඉතින් ඔන්න පපඩම් නම් බටම ඉතින් අපි බලමු. ඉතින් කාලා බලන්න. ඔව් රසයිද කියලා අපි බලමු කොහොමද කියලා. කැමරාව පොඩ්ඩක් උඩට හරවන්න වෙනවා. බලමු මානසික සුවය channel එකෙන් මානසික සුවය මගේ channel එකෙන් ඔබට වෙනස්ම දෙයක් තමයි දෙන්නේ. ඉතින් අපි කට කාලේ බලමු. බක්කේ පොඩ්ඩක් හරවන්න මේ පැත්තට කැමරාව දාලා පොඩ්ඩක් පේන්නේ නෑ. කැමරාව මේ පැත්තට හරවන්න. තවුස්සන් වවල අන්න හරි. එහෙනම් අපි බලමු සේරම එකතු කරලා මම දැන් බත් දැම්මා. මෙන්න චිකන් හරි ආව් පරිප්පු බෝන්චි අපලම්. ඉතින් මේ බලමු කොහොමද කාලා රස. එපා නියමයි රසම රසයි. ඉතින් ඔබට කියන්නේ ගෙදර ඉන්න ගමන් මෙන්න මේ වගේ කහපතක් හදලා චිකන් බදලා උයලා බෝන්චි මාළුවක්
කිරට හදලා ගානකට නම්බල හදලා පරිප්පු හදලා සම්බෝලයක් හදලා පොකටක් බෙදලා ලස්සන කෑම වෙලක් හදා ගන්න. එහෙනම් මානසික channel එකෙන් මම ඔබට පෙන්නුවේ වෙනස් දෙයක්. කමෙමු නැවත වීඩියෝ එකකින් ගිහිල්ලා එන්න. සියලු දෙනාටම ජයෙන් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.